හායි යාළුවනේ හැමෝටම ලැබුවා වූ 2026 අලුත් අවුරුද්ද සාමය සතුට පිරි ඔයාලගේ හීන හැබෑවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අලුත් අවුරුද්දක් කියන්නේ අලුත් ආරම්භයක්නේ. ඉතින් මම හිතුවා අලුත් අවුරුද්දේ පළවෙනි වීඩියෝ එකකින් පරණ දේවල් කතා කරනවා වෙනුවට ඉස්සරහට එන්න තියෙන තාක්ෂණය ගැන පොඩි ප්‍රෙඩික්ෂන් එකක් කරන්න. එහෙම නැත්නම් පොඩි පුරෝකථනයක් කරන්න. ඉතින් 2026 කියන්නේ AI ටෙක්නොලොජි එක පැත්තෙන් ලොකු පිම්මක් පන්න නියමිත අවුරුද්දක් කියලා තමයි ටෙක් එක්ස්පර්ට්ලා මත පළ කරන්නේ. ඉතින් තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම පල්ලෙහා තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අපිත් එක්ක එකතු වෙන්න. පළවෙනි ප්‍රෙඩික්ෂන් එක තමයි අපි හැමෝම පුරුදු වෙලා ඉන්න චැට්බොට්ස් ලගේ ඊළඟ පියවර. ටෙක් එක්ස්පර්ට්ලා කියන විදිහට 2026 AI ඒජන්ට් ලගේ අවුරුද්දක් වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඒ කියන්නේ අපි දැනට AI එකත් එක්ක chat කරනවා විතරයිනේ. හැබැයි මේ අවුරුද්දේදී AI එකට පුළුවන් වෙයි අපේ වැඩේ තනියම කරලා දෙන්න. ඉතින් මේක තාමත් ඩෙවලොප් වෙන ගමන් තියෙන ටෙක්නොලොජි එකක් වුණාට මේ අවුරුද්දේ අග වෙනකොට මේ දේ සාමාන්‍ය දෙයක් වෙන්න බොහෝ විට ඉඩකඩ තියෙනවා. AI ඒජන්ට් සහ AI chatbot අතර තියෙන වෙනස්කම ගැන සමහරක් කෙනෙක්ට අයිඩියා එකක් නැති වෙන්න පුළුවන්. මම ඒක ඔයාලට පැහැදිලි කරලා දෙන්න සරල උදාහරණයක් ගන්නම්. ඉතින් ඔයා හිතන්න ඔයාට නුවරඑළිය ට්‍රිප් එකක් යන්න ඕනි කියලා. ඉතින් ඔයාට ලේසියෙන්ම පුළුවන් මොකක් හරි AI tool එකක් පාවිච්චි කරලා කමාන්ඩ් එකක් දෙන්න මම ලබන සතියේ නුවරඑළිය ට්‍රිප් එකක් යනවා. ඒකට මට ප්ලෑන් එකක් දෙන්න කියලා. හැබැයි AI ඒජන්ට් ගේ කාර්යය මීට වඩා හාත්පසින්ම ගොඩක් වෙනස්. ඉතින් ඔයා AI ඒජන්ට් chat කරලා කිව්වොත් මෙන්න මේ විදියට මම ලබන සතියේ නුවරඑළිය ට්‍රිප් එකක් යනවා. මගේ අතේ තියෙන බජට් එක 50000යි කියලා. එයා ඔයාගේ සම්පූර්ණම වැඩ කටයුතු ටික සිද්ධ කරලා දෙනවා. ඒ කියන්නේ AI ඒජන්ට් තනියම ඉන්ටර්නෙට් එක පුරා සර්ච් කරලා හොටෙල් එකක් හොයාගෙන ඒ හොටෙල් එක බුක් කරලා ඊට පස්සේ ඔයගොල්ලෝ ට්‍රේන් එකක වගේ යනවා නම් ට්‍රේන් වලට ටිකට්ස් අරගෙන ඔයාට මැසේජ් එකක් එවයි සර් වැඩේ ඉවරයි මේ තියෙන වගේ ට්‍රේන් ටිකට් ටික කියලා. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති AI chatbot සහ AI agent අතර තියෙන වෙනස්කම මොකක්ද කියලා. ඉතින් ඒක නිසා 2026 කියන්නේ thinking AI වලින් acting AI වලට මාරු වෙන අවුරුද්දක්. දෙවැනි කාරණාව තමයි real time content creation. content create කරන අයට මේක ගොඩාක් සුපිරි ආරංචියක් වෙන්න පුළුවන්. 2026 දී AI වීඩියෝ සහ AI ඔඩියෝ තාක්ෂණය කොච්චර දියුණු වෙනවද කියනවනම් ඇත්ත මොකක්ද සහ බොරුව මොකක්ද කියලා හොයාගන්න බැරි මට්ටමටම දියුණු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි රියල් ටයිම් ජෙනරේෂන්. ඔයා වීඩියෝ කෝල් එකක් ගන්න ගමන් ඒ වෙලාවේ ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක, ඊට පස්සේ ඔයා ඒ වෙලාවේ ඇඳගෙන ඉන්න ඇඳුම, ඊට පස්සේ ඔයා ඒ වෙලාවේ කතා කරන භාෂාව වුණත් වෙනස් කරන්න පුළුවන් හැකියාව මේ අවුරුද්දේදී සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඉතින් මේකේ හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා. ඒ ගැන අපි වෙනම වීඩියෝ එකකින් ඉස්සරහට කතා කරමු. ඉතින් දැනටත් මම මේ කියපු දේ Appleගේ තියෙන live translation කියන ටෙක්නොලොජි එකකින් ඔයාලට බලා ගන්න පුළුවන්. තුන්වෙනි දේ ඔයාගේ පෞද්ගලිකත්වයට ගොඩක් වැදගත් දෙයක්. ඉතින් අපි අතරින් ඉන්න ගොඩක් අය බයයි අපි AI වලට දෙන data වලට මොකක්ද වෙන්නේ කියලා. ඉතින් 2026 දී එන්න නියමිත ස්මාර්ට් ෆෝන් වලට සහ ලැප්ටොප් වලට එන්නේ on device AI කියන ටෙක්නොලොජි එක. ඒ කියන්නේ AI tool එක වැඩ කරන්න ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ ෆෝන් එක ඇතුළෙම තමයි AI එක වැඩ කරන්නේ. ඒ නිසා ඔයාගේ පුද්ගලික මැසේජ් ඊට පස්සේ ෆොටෝස් වගේ දේවල් ක්ලවුඩ් වලට යන්නේ නැතුව ෆෝන් එක ඇතුළෙම ප්‍රොසෙස් වෙනවා. මේක සිකියුරිටි එක පැත්තෙන් නම් ගොඩක් ලොකු ආසියක්. ඉතින් යාළුවනේ 2026 කියන්නේ තාක්ෂණික ලෝකේ ලොකු පිම්මක් පනින අවුරුද්දක්. ඉතින් යාළුවනේ ඔන්න ඔය ටික තමයි දැනට 2026 ගැන තියෙන ලොකුම ටෙක් ප්‍රෙඩික්ෂන්ස් ටික. ඇත්තටම මේ දේවල් මේ විදිහටම සිද්ධ වෙයිද නැත්නම් මීට වඩා වෙනස් දේවල් සිද්ධ වෙයිද කියලා කියන්න අපි කාටවත් බෑ. මොකද කිව්වොත් ටෙක්නොලොජි එක කියන්නේ ගොඩක්ම වේගෙන් වෙනස් වෙන දෙයක්. හැබැයි එක දෙයක් ෂුවර් අනිවාර්යයෙන්ම අපි මේ රැල්ලට ලෑස්ති වෙන්න ඕනේ. මේ අලුත් අවුරුද්දේ ඔයාලගේ බලාපොරොත්තු මොනවාද? මේ AI ටෙක්නොලොජි එකේ දියුණුව ගැන ඔයාට හිතන දේ මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න. තාක්ෂණික ලෝකයේ අලුත් වෙන දේවල් ගැන ඉස්සරහට දැනගන්න කැමති නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා.